අපි වෙන් වුණා. හැබැයි මම මේ දේ කියන්නේ දුකෙන් නෙමෙයි. දන්නවද? මම එයාටවත් එයා මටවත් වෛර කරන්නේ නෑයි කියලා. කාලෙත් එක්ක අපි දෙන්නටම තේරුම් ගියා අපි ගැලපෙන්නේ නෑ කියන එක. මට ඕන උනේ නෑ සම්පූර්ණයෙන්ම මම කියන චරිතේ මරලා දාලා ජීවිත කාලෙම අමාරුවෙන් එයා ළඟ ඉන්න. එයාගෙන මම මවාගත්ත චරිතය එයා ළඟ නෑ කියලා මට තේරුම් ගියා. ආදරේ කියලා එයාට ඕන විදිහට ඉන්න හැදුවත් මට තේරුණා මට මේක දිගටම කරන්න බෑ කියලා. ඉතින් අපිට ඕන වුණා වෙන්න. අදටත් මම විශ්වාස කරනවා ඒක අපි වෙනුවෙන් ගත්ත හොඳම තීරණයක් කියලා. ලෝකෙට පේන්න ලෝකයා වෙනුවෙන් රඟපානවට වඩා බැඳීමක හිර වෙලා අපිට වෛර කර ඉන්නවට වඩා මට හිතෙන්නේ මේ වෙන්වීම මාරම සුන්දරයි කියලා. අදටත් එයාව කොහේ හරි දැක්කොත් එයාට මට අපි දෙන්නටම hina වෙලා කතා කරන්න පුළුවන්. හරිම නිදහසක් තියෙනවා මේ බැඳීම. මොකද අපි සමුගත්තේ හරි ආදරෙන්. එයාටත් මටත් ඕන හොඳම කෙනෙක් නෙමෙයි කියලා දැන් අපි දෙන්නම දන්නවා. අපිට ගැළපෙන අය තමයි අපි තෝරගන්න ඕනේ. ඇයි එයාටත් මටත් විතරක්? ඇයි ඔයාට බැඳීම් ඇතුළේ හිර වෙලා දුක් විඳිනවට වඩා මං ඔයාටත් කියනවා හරිම තීරණේ අමාරුවෙන් හරි ගන්න. ඒක ඔයාගේ ජීවිතේට ඔයා කරන ලොකු සාධාරණයක් වෙයි.